හෙලෝ ගයිස් අද අපි බලමු ක්‍රැක්ඩ් හීල් ට්‍රීට්මන්ට් එකක් කරන්නේ කොහොමද කියලා. මේ අපේ ක්ලයන්ට්ගේ ෆීට් එක බලන්න ගොඩක් ඩැමේජ් වෙලා තියෙන්නේ. හැබැයි මෙහෙම ඩැමේජ් වෙන්න දෙන්න ඕනේ නැහැ. මුලින්ම ක්‍රැක්ඩ් හීල්ස් වලට හරියටම ට්‍රීට්මන්ට් එකක් සහ ආෆ්ටර් කෙයා එක කරොත් මේ වගේ තත්වයකට යන එක ගොඩක් දුරට වළක්ව ගන්න පුළුවන්. ක්‍රැක්ස් ටික කල් දාන තරමට ගැඹුරු වෙනවා. එතකොට පේන් එකත් වැඩි වෙනවා වගේම ක්‍රැක්ස් තුවාල වගේ තත්වයකට පත් වුණොත් ජර්ම්ස් ඇතුල් වෙලා ඉන්ෆෙක්ෂන් එකක් ඇතිවීමෙන් අවදානමත් වැඩි වෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නේ පොඩි දෙයක් කියලා හිතලා කල් දාන්න එපා. දැන් අපි බලමු ට්‍රීට්මන්ට් එක වෙන්නේ කොහොමද කියලා. මුලින්ම ෆීට් එක හොඳින් ක්ලෙන්ස් කරලා පිරිසිදු කරනවා. ඊට පස්සේ කැලස් සොෆ්ට්නර් එක ඇප්ලයි කරලා ඒක නිසා හાર્ඩ් වෙලා තියෙන ඩෙඩ් ස්කින් ලේයර් එක සිනිදු වෙනවා. එතකොට ස්ක්‍රේප් කරන්න ගොඩක් සේෆ් සහ පහසු වෙනවා. ඒ වගේම unnecessary skin damage එක අඩු කරගෙන ඩෙඩ් ස්කින් එක පරිස්සමෙන් රිමූව් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි කරන්නේ ෆීට් එක රැප් කරලා හීටින් බූට්ස් දාලා විනාඩි කිහිපයක් හීට් වෙන්න දෙනවා. හීට් ප්‍රොසෙස් එක ඉවර වුණාම හීටින් බූට්ස් අයින් කරලා සොෆ්ට් වෙලා තියෙන ඩෙඩ් ස්කින් එක හොඳින් ස්ක්‍රේප් කරනවා. මේ ක්ලයන්ට්ගේ ෆීට් එක ගොඩක් ඩැමේජ් වෙලා තිබ්බ නිසා අපි ස්ක්‍රේප් කරන්න ටිකක් වැඩි වෙලාවක් ගත්තා. ඒ වගේම මේ වගේ ට්‍රීට්මන්ට් එකක් ගෙදරදි කරලා බලන්න යන්න එපා. මොකද වැරදි විදිහට ඩෙඩ් ස්කින් රිමූව් කළොත් ස්කින් එකට තවත් ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ වගේම ඉන්ෆෙක්ෂන් එකක් ඇතිවීමේ අවදානමත් වැඩි වෙනවා. ඒ නිසා හැම වෙලාවෙම ට්‍රේන්ඩ් ප්‍රොෆෙෂනල් කෙනෙක් ළඟින් ට්‍රීට්මන්ට් එක කරගන්න අමතක කරන්න එපා. මොකද ඒක තමයි ගොඩක්ම සේෆ්ම ක්‍රමය. ඔයාලගේ ෆීට් එකත් මේ වගේ ක්‍රැක්ස් සහ ඩ්‍රයිනස් නිසා ඩැමේජ් වෙන්න කලින්ම ට්‍රීට්මන්ට් එකක් අරන් ඒක ඉක්මනින් කන්ට්‍රෝල් කරගන්න. හෙල්දි, සොෆ්ට් සහ ස්මූත් ෆීට් එකක් ඔයාටත් ලබා ගන්න පුළුවන්. අදම සැලොන් 0 එකට කෝල් කරලා ඔයාගේ ක්‍රැක්ඩ් හීල් ට්‍රීට්මන්ට් අපොයින්ට්මන්ට් එකත් බුක් කරගන්න.